වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ තොග මට්ටම් ගැන. ළමයි ප්‍රශස්ත තොගයක් පවත්වාගෙන යද්දී සැලකිල්ලට ගන්න ඕනේ තීරණාත්මක තොග මට්ටම් තුනක් තියෙනවා. එකක් තමයි යලි යනවුම් මට්ටම. අවම තොග මට්ටම, අනිත් එක තමයි උපරිම තොග මට්ටම. ඔයා accounting වල management accounting වල මේ කොටස් හදලත් ඇති සමහරක් විට. ප්‍රධාන තොග මට්ටම් තුනයි, තීරණාත්මක තොග මට්ටම් තුනයි, යලි යනවුම් මට්ටම, අවම තොග මට්ටම සහ උපරිම තොග මට්ටම. ඊට පස්සේ අපි තොග මට්ටම් ගන්න කරද්දී ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගන්න ඕනේ කරුණු කිහිපයක් තියෙනවා. එකක් තමයි කාලච්ඡේදයට දාල් ද්‍රව්‍ය පරිභෝජනය. ඒ කියන්නේ කිසියම් නිශ්චිත දිනකට වෙන්න පුළුවන්, මාසයකට වෙන්න පුළුවන්, කාර්තුවකට වෙන්න පුළුවන්, නිෂ්පාදන කටයුතු සඳහා වෙන්න පුළුවන්, අලෙවි කටයුතු සඳහා වෙන්න පුළුවන් අවශ්‍ය කරන ද්‍රව්‍ය ප්‍රමාණය. අපි කියනවා කාලච්ඡේද දාල් ද්‍රව්‍ය පරිභෝජන. නිශ්චිත කාලයකට නිෂ්පාදන කටයුතු වලට, අලෙවි කටයුතු වලට අවශ්‍ය කරන ද්‍රව්‍ය ප්‍රමාණය. ඒකේ තියෙනවා ළමයි උපරිම පරිභෝජන ප්‍රමාණය, අවම පරිභෝජන ප්‍රමාණය සහ සාමාන්‍ය පරිභෝජන ප්‍රමාණය කියලා අපි ගණනය කරගන්න ඕනේ. ඊට පස්සේ යලි යනවුම් කාලය. ඔකට අපි කියනවා පොරොත්තු කාලය. යලි යනවුම් කාලය කියන්නේ මොකද්ද? අපි ගබඩාවට, ඒ කියන්නේ ද්‍රව්‍ය තොගේ හරි. හොඳයි. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ තොග මට්ටම් ගැන. ළමයි ප්‍රශස්ත තොග මට්ටමක් පවත්වාගෙන යද්දී සැලකිල්ලට ගන්න ඕන තීරණාත්මක තොග මට්ටම් තුනක් තියෙනවා. එකක් තමයි යලි යනවුම් මට්ටම, අනිත් එක අවම තොග මට්ටම, උපරිම තොග මට්ටම. මේ ඔය accounting වල, management accounting වල යම් තාක් දුරකට හදාarලා තියෙනවා වෙන්න පුළුවන්. මීට වඩා ගණන් හදලා තියෙනවා වෙන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ තොග මට්ටම් ගන්න කරද්දී සැලකිල්ලට ගන්න ඕනේ ප්‍රධාන කරුණු හතරක් තියෙනවා. එකක් තමයි කරුණු තුනක් තියෙනවා. එකක් තමයි කාලච්ඡේදිත ද්‍රව්‍ය පරිභෝජනය. ඒ කියන්නේ මොකද්ද ළමයි? කිසියම් නිශ්චිත කාලයකට, ඒ කියන්නේ දිනක් වෙන්න පුළුවන්, සතියක් වෙන්න පුළුවන්, මාසයක්, කාර්තුවක් නිෂ්පාදන කටයුතු සඳහා හෝ අලෙවි කටයුතු සඳහා අපිට අවශ්‍ය කරන ද්‍රව්‍ය ප්‍රමාණය. කිසියම් නිශ්චිත දිනකට අපිට අවශ්‍ය කරන ද්‍රව්‍ය ප්‍රමාණය නිෂ්පාදන කටයුතු වෙන්න පුළුවන්, අලෙවි කටයුතු වෙන්න පුළුවන්. ඒක අපි ගණනය කරනවා උපරිම ද්‍රව්‍ය පරිභෝජනය, අවම පරිභෝජනය සහ සාමාන්‍ය පරිභෝජනය කියලා. දෙවෙනි එක තමයි යලි යනවුම් කාලය. ඔකට අපි කියනවා තව ලස්සන වචනයක් පොරොත්තු කාලය කියලා. යලි යනවුම් කාලයවත් පොරොත්තු කාලය කියන්නේ අපි ද්‍රව්‍ය ඇනවුම් කළ අවස්ථාවේ ඉඳන් ගබඩාවට ඒ තොගය එන්න ගත වෙන කාලය. අපි ද්‍රව්‍ය ඇනවුම් කළ අවස්ථාවේ ඉඳන් ඒ ගබඩාවට තොගය එන්න ගත වෙන කාලය. සතියක් වෙන්න පුළුවන්, සති දෙකක් වෙන්න පුළුවන්. පොරොත්තු කාලය. එතකොට මේ පොරොත්තු කාලය අඩු වෙන එක තමයි හොඳනේ. ඊට පස්සේ මේක අපි ගණනය කරනවා ළමයි උපරිම ඇනවුම් කාලය, අවම ඇනවුම් කාලය සහ සාමාන්‍ය ඇනවුම් කාලය. ඊට පස්සේ යලි යනවුම් ප්‍රමාණය අපි ඔකට කියනවා EOQ කියනවා, ROQ කියනවා. යලි යනවුම් ප්‍රමාණය. මොකක්ද යලි යනවුම් ප්‍රමාණය කියන්නේ? තොග සම්බන්ධ මුළු පිරිවැය අවම වෙන විදිහට වරකට ඇනවුම් කරන ප්‍රශස්ත තොගයක සංඛ්‍යාව. ඒ කියන්නේ තොග ඇනවුම් කිරීමේ පිරිවැය, තොග පවත්වාගෙන යාමේ පිරිවැය අවම වෙන විදිහට වරකට ඇනවුම් කරන ප්‍රශස්ත තොගය අපි කියනවා යලි යනවුම් ප්‍රමාණය. හරි. ඊට පස්සේ අපි කතා කරනවා තොග මට්ටම්. ඔන්න දැන් ගණනය කරන විදිහ කතා කරන්න යන්නේ. යලි යනවුම් මට්ටම. යලි යනවුම් මට්ටම කියන්නේ මොකද්ද ළමයි? අපි ගබඩාවට තොගය එන්න ගත වෙන කාලය. හරි. ඊට පස්සේ අපි කතා කරනවා යලි යනවුම්. හරි. ඊට පස්සේ අපි කතා කරනවා මේ යලි යනවුම් මට්ටම ගැන. මොකද්ද යලි යනවුම් මට්ටම කියන්නේ? අපි නිෂ්පාදන කටයුතු සඳහා හෝ අලෙවි කටයුතු සඳහා තොගය භාවිතා කරද්දී තොගය ඉවර වෙනවනේ. ඊට පස්සේ අපි නැවත තොගයක් ඇනවුම් කරන්න ඕනේ කියලා තීරණය කරන තොග මට්ටමට අපි කියනවා යලි යනවුම් මට්ටම. නිෂ්පාදන කටයුතු සඳහා අලෙවි කටයුතු සඳහා තොගය භාවිතා කරලා ඉවර වුණාම අපි නැවත ඇනවුමක් කළ යුතුයි තීරණය කරන තොග මට්ටමක. ඒ කියන්නේ මෙතනදී අපි ඇනවුම් කරන්න ඕනේ තොගය. ඒකක 2000කට තොගය අඩු වුණාම ඔන්න අපි ආයෙ ඇනවුම් කරන්න ඕනේ. අන්නේ ඒකක 2000ට අපි කියනවා යලි යනවුම් මට්ටම. නිෂ්පාදන කටයුතු සඳහා හෝ අලෙවි කටයුතු සඳහා තොගය භාවිතා කරලා කිසියම් නිශ්චිත මට්ටමකට આવම අපි තීරණය කරනවා මෙතනදී අපි තොගය නැවත ඇනවුම් කරන්න ඕනේ. අන්නේ තීරණය කරන තොග මට්ටමට අපි කියනවා යලි යනවුම් මට්ටම. ඒක අපිට ගණනය කරන්න පුළුවන් උපරිම පරිභෝජනය උපරිම ඇනවුම් කාලයෙන් වැඩි කරලා. ඊට පස්සේ මේ යලි යනවුම් මට්ටම තීරණය කරන්න බලපාන සාධක ටිකක් තියෙනවා. එකක් තමයි තොග පරිභෝජන වේගය. ගබඩාවේ තොගයේ පරිභෝජන ශීඝ්‍රතාවය. කොච්චර වේගකින් තොගය ඉවර වෙනවද? ඊට පස්සේ පොරොත්තු කාලය. පොරොත්තු කාලය කියන එක මෙතනදී කියලා දුන්නා. මොකද පොරොත්තු කාලය කිව්වේ අපි ගබඩාවේ තොගය ඇනවුම් කළ අවස්ථාවේ ඉඳන් ඒක ගබඩාවට එන්න ගත වෙන කාලේ පොරොත්තු කාලේවත් යලි යනවුම් කාලය. ඊට පස්සේ ගබඩාවේ තියෙන ඉඩ පහසුකම් බලපානවා. ඊට පස්සේ භාණ්ඩ වල ස්වභාවය, භාණ්ඩ නැශ්‍ය වෙනවද, යල්පැනීම් වෙනවද? අන්න ඒකත් බලපානවා. ඔන්න යලි යනවුම් මට්ටම. ඊට පස්සේ අපි කතා කරනවා අවම තොග මට්ටම. අවම තොග මට්ටම කියන්නේ මොකද්ද? ගබඩාවේ තොගය යම් මට්ටමකට වඩා අඩු වීමට ඉඩ නොතබන තොග මට්ටම. ඒ කියන්නේ අපි ගබඩාවේ තොගය මෙන්න මෙතනින් වඩා අඩු කරගන්නේ නැහැ. යම් මට්ටමකට වඩා අඩු වෙන්න දෙන්නේ නැහැ. මේක ගණනය කරන්නේ අපි යලි යනවුම් මට්ටම සමානයි. අවම තොග මට්ටම සමානයි යලි යනවුම් මට්ටමෙන් අඩු කරනවා සාමාන්‍ය පරිභෝජනයේ සහ සාමාන්‍ය ඇනවුම් කාලය අතර ගුණිතේ. සාමාන්‍ය පරිභෝජනය ගන්නේ කොහොමද? උපරිම පරිභෝජනය එකතු කරනවා අවම පරිභෝජනය බෙදනවා දෙකෙන්. මේකත් එහෙම තමයි. උපරිම ඇනවුම් කාලය, අවම ඇනවුම් කාලය එකතු කරලා දෙකෙන් බෙදුවා. මේ සූත්‍ර ඔක්කොම යාට දෙන සූත්‍ර නෙමෙයි. මේවට දාලා දත්ත ටික දෙනවා. හරිද? ළමයි අඛණ්ඩව නිෂ්පාදන කටයුතු කරගෙන යන්න අවශ්‍ය වෙන තොග මට්ටම තමයි හොඳට මතක තියාගන්න. මොන තොගේද? ආරක්ෂිත තොගේවත් අවම තොග මට්ටම. මේවා ඉල්ල් පෙපර්ස්ලා ඇවිල්ලා තියෙනවා. නිෂ්පාදන කටයුතු අඛණ්ඩව කරගෙන යන්න, අඛණ්ඩව නිෂ්පාදන කටයුතු ගබඩාවක වෙන්න නම් අවශ්‍ය කරන තීරණාත්මක තොග මට්ටම මොකක්ද කියලා හෙව්වොත් මොකද්ද? අවම තොග මට්ටම.
මේකට කියනවා ආරක්ෂිත තොගේ. මෙතනින් එහාට තොගේ අඩු වෙන්න දෙන්නේ නැහැ කියලා තමයි අදහස් වෙන්නේ. ළමයි අවම තොග මට්ටමට වඩා තොගේ අඩු වුණොත් මොකද වෙන්නේ කියලා ඔන්න දීලා තිනවා. අපේ අවම තොග මට්ටම කියන්නේ අපි තොගේ අඩු වෙන්න දෙන්නේ නැති මට්ටමනේ. මෙතනින් එහාට තොගේ අපි අඩු කරගන්නේ නැහැනේ. දැන් කතා කරන්නේ මෙතන වඩා තොගේ අඩු වුණොත් මොකද වෙන්නේ කියලා. අවම තොග මට්ටමට වඩා තොගේ අඩු වුණොත්. බලන්න එකක් තමයි නිෂ්පාදන කටයුතු කන්න කරගෙන යන්න බෑ අපිට. ඊට පස්සේ සේවක නිරර්ථක කාලය වැඩි. ඒ කියන්නේ සේවකයෝ නිදැල්ලේ ඉන්න වෙලාව වැඩි. ඇයි ඒගොල්ලන්ට නිෂ්පාදන කටයුතු කරන්න බෑනේ. අවශ්‍ය යන්ත්‍රය නැහැ නේ. එහෙනම් සේවකයෝ නිරර්ථක කාලය වැඩි වෙනවා. යන්ත්‍ර අක්‍රිය කාලය වැඩි. යන්ත්‍ර නිරර්ථක කාලය වැඩි. ඊට පස්සේ අපිට හදිසි ඕඩර් එකක් આવොත් ඒක සපුරාලන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ප්‍රමාණය ගබඩාවේ නැහැ. ඊට පස්සේ ව්‍යාපාරයට ඇනුම් ලැබෙන්නේ නැතුව යනවා. ඔන්න අවම තොග මට්ටමකට ගබඩාවේ තොගේ අඩු වුණොත් ඒකේ ප්‍රතිවිපාක මේවා එන්න පුළුවන් ඒ වෙබ්සල ඇවිල්ලා තියෙනවා. හරිනේ. ඊට පස්සේ උපරිම තොග මට්ටම. උපරිම තොග මට්ටම අපි ගන්න කරන්න ළමයි යලි ඇනුම් මට්ටමින් අඩු කරනවා. අවම පරිභෝජනය සහ අවම ඇනුම් කාලය අතර ගුණිතය එකතු කිරීම ආර්ථික ඇනුම් ප්‍රමාණය. මේ දත්ත වලට දෙන නැහැ. මේවා දෙනවා, මේවා දෙනවා, මේවා දෙනවා, මේවා දෙනවා. සමහර විට මේක ගන්නේ කරලා එන්නත් පුළුවන්. අපි ඉස්සරහට කතා කරමු ගන්නේ කරන හැටි. ඔන්න උපරිම තොග මට්ටම. ඊට පස්සේ අපි කතා කරනවා කලින් වගේම ළමයි උපරිම තොග මට්ටමකට තොගේ වැඩි වුණොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? තොග නැශ්‍ය වීම වෙන්න පුළුවන්. මෙතනදී වෙන්නේ උපරිම තොග මට්ටම කියන්නේ ගබඩාවේ තොගේ යම් මට්ටමකට වඩා වැඩි වෙන්න දෙන්නේ නැහැ. ඒකක 2000යි නම් උපරිම තොග මට්ටම එතනින් එහාට අපි තොගේ වැඩි කරගන්නේ නැහැ. මෙතනදී කිව්වොත් ඒකක 600යි නම් අවම තොග මට්ටම එතනින් එහාට අපි තොගේ අඩු කරගන්නේ නැහැ. තොගේ අඩු කරගත්තොත් මොකද වෙන්නේ කියලා මෙතන කතා කරා. මෙතන ඒකක 2000න් එහාට තොගේ පැන්නොත් මොකද වෙන්නේ කියලා මෙතන කතා කරනවා. හරිද? ගබඩාවේ තොගේ යම් මට්ටමකට වඩා වැඩි වීමට ඉඩ නොතබන තොග මට්ටමට අපි කියනවා උපරිම තොග මට්ටම. උපරිම තොග මට්ටමට වඩා තොගේ වැඩි වුණොත් උදාහරණයක් විදිහට ඒකක 2000ට වඩා තොගේ වැඩි වුණොත් මොකද වෙන්නේ කියලා ඔන්න තියෙනවා. තොග නැශ්‍ය වීම වෙන්න පුළුවන්. ඇයි? අපි ගබඩාවේ තොගේ අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් දැන් තියෙනවා. එහෙනම් තොග නැශ්‍ය වීම වෙන්න පුළුවන්, තොග යල්පැනීම වෙන්න පුළුවන්, ගබඩා පිරිවැය වැඩි වෙන්න පුළුවන් නේද? අපි ගබඩාවේ යම් මට්ටමකින් තොග ගබඩා කරන්නේ එතනින් එහාට පැනනොත් එහෙනම් ගබඩා පිරිවැය වැඩි වෙනවා. ඊට පස්සේ කාරක ප්‍රාග්ධන ගැටලුව තියෙනවා. වර්කින් කැපිටල් එකේ ප්‍රශ්නේ කියන්නේ නිෂ්පාදන කටයුතු එදිනදා කරගෙන යද්දී අවශ්‍ය කරන වියදම් ප්‍රමාණයට වඩා වැඩි වියදම් අපිට දරන්න වෙනවා. ඔන්න කාරක ප්‍රාග්ධන දුෂ්කරතාවය තියෙනවා. ඔන්න උපරිම තොග මට්ටමට වඩා වැඩියෙන් තොග ගබඩාවේ ගබඩා කරොත් එතනින් එහාට වෙන ප්‍රශ්න. ඔන්න ඒ ටික. හරිද? මේ ඔක්කොම නෝට් ඩවුන් කරගන්න. ඔන්න තොග මට්ටම් වලට දාලා නෝට් එක. දැන් අපි කතා කරන්නේ කලින් කතා කරපු තොග මට්ටම් වලට අදාළ කතාව රූප සටහනකින් ප්‍රස්තාර සටහනකින් ඔන්න දීලා තියෙනවා. හරි අපි එකින් එක විග්‍රහ කරගමු ළමයි. පළවෙනිට ඔයාලට දීලා තියෙනවා මෙන්න මේ ලක්ෂ්‍ය තුනක්. හරිද? මේ කියන්නේ මොන තොග මට්ටමද? අවම තොග මට්ටම. මෙන්න තියෙනවා අපි යලි ඇනුම් මට්ටම. ඒ කියන්නේ මේ තියෙන යලි ඇනුම් ලක්ෂ්‍ය. මෙන්න තියෙනවා උපරිම තොග මට්ටම. හරි. Q1 Q1 මොකක්ද කියන්නේ? මෙන්න තියෙනවා ඔයාගේ අවම තොග මට්ටම. ඒ කියන්නේ ගබඩාවේ තොගය යම් මට්ටමකට වඩා අඩු වීමට ඉඩ නොතබන තොග මට්ටම. මෙතෙන් වඩා අපි ගබඩාවේ තොගය අඩු කරනවද? නැහැ. අඩු කරොත් මොකද වෙන්නේ කියලා අපි කතා කරලා තියෙනවා නේද? හරි. ඊට පස්සේ Q2 කියන්නේ මොකක්ද? පොරොත්තු කාල ඉල්ලුම. පොරොත්තු කාල ඉල්ලුම කියන්නේ මොකක්ද? මෙන්න දීලා තියෙනවා. පොරොත්තු කාලය තුල පරිභෝජනය සඳහා ගන්න තොගේ එක ප්‍රමාණය. ඒ කියන්නේ පොරොත්තු කාලය කියන්නේ මොකද්ද? අපි ගබඩාවට තොගය ඇනෝම් කළ අවස්ථාවේ ඉඳන් ඒ තොගය ගබඩාවේ එන්න ගත වෙන කාලය. අන්නේ කාලය තුල අපි පරිභෝජිත ගන්න තොගේ එකක ප්‍රමාණය තමයි මෙන්න මේ Q2 ලක්ෂයෙන් Q2 ප්‍රමාණයෙන් වඩා පෙන්වන්නේ. පොරොත්තු කාල ඉල්ලුම. ඊට පස්සේ Q3 කියන්නේ මොකද්ද? උපරිම තොග මට්ටම. Q3 කියන්නේ උපරිම තොග මට්ටම. ඒ කියන්නේ ගබඩාවේ තොගය යම් මට්ටමකට වඩා වැඩි වීමට ඉඩ නොතබන තොග මට්ටමට අපි කියනවා උපරිම තොග මට්ටම. Q4 කියන්නේ මොකද්ද? යලි ඇනුම් ප්‍රමාණය. යලි ඇනුම් ප්‍රමාණය කියන්නේ තොග සම්බන්ධ මුළු පිරිවේ අවම වෙන විදිහට අපි එක පාරකට ඇනුම් කරන එක වරකට ඇනුම් කරන ප්‍රශස්ත තොගය තමයි මේ යලි ඇනුම් ප්‍රමාණයෙන් පෙන්වන්නේ. ඊට පස්සේ තොග පරිභෝජන කාලය. මෙන්න තියෙනවා ළමයි තොග පරිභෝජන කාලය. තොග පරිභෝජන කාලයවත් තොග චක්‍රීය කාලය කියන්නේ එක් ඇනුමක ඇතුළත් තොග එකක ප්‍රමාණය. සම්පූර්ණ කිරීමට නැත්නම් සම්පූර්ණ වශයෙන් පරිභෝජනය කිරීමට ගත වෙන කාලයට අපි කියනවා තොග චක්‍රීය කාලයවත් තොග පරිභෝජන කාලය. ඊට පස්සේ මෙන්න මේ T1 ලක්ෂ්‍ය මේ T1 ප්‍රමාණයෙන් පෙන්නන්නේ මොකක්ද? පොරොත්තු කාලය. මොකද්ද පොරොත්තු කාලය කියන්නේ? අපි ගබඩාවට තොගයක් ඇනෝම් කළ අවස්ථාවේ නම් ඒ තොගේ ගබඩාවට එන්න ගත වෙන කාලය. එහෙම නැත්නම් යලි ඇනෝම් කාලය. ඊට පස්සේ මේ S වලින් කියන්නේ මොකක්ද? තොග පරිභෝජන ශීඝ්‍රතාවය. ඔන්න තොග මට්ටම් වලට දාලා කතාව රූප සටහනකින් ඇදලා පෙන්වනවා. එතකොට මේ වීඩියෝ එක බලද්දී මේවට අදාළ ලක්ෂ්‍ය වාක් කරගන්න, ප්‍රස්ථාය වාක් කරගන්න, ඊට පස්සේ මේ ටික නෝට් ඩවුන් කරගන්න. හරි නේද එහෙනම්? තොග මට්ටම් වලට අදාළ කොටස ඉවරයි. එතකොට මේ වීඩියෝ මාලාව බලද්දී ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් අර ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ WhatsApp නම්බරේ පේනවා ඇති. ඒකට මැසේජ් එකක් දාලා මේව සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන්. සහ ඔයාලට මේක කරගෙන යද්දී මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් මට කතා කරන්න පුළුවන්. WhatsApp මැසේජ් එකක් දාන්න. අපි ඊළඟ කොටසින් හම්බෙමු තොග මට්ටම් වල ඉදිරි කොටසේ. එහෙනම් හැමෝටම ළමයි ආයිබෝවන්.